පිළිගන්නවා ප්‍රයිම් සිනෙමැක්ස් අපේ YouTube නාලිකාවට. ඉතින් ඔන්න අද නම් මගේ වීඩියෝ එකේ මගේ වොයිස් එක චුට්ටක් අපහැදිලි ඇති. ඒකට හේතුව තමයි එළිය හොඳටම වහිනවා. ඉතින් මම ඔයාට මේ වීඩියෝ එක ඉක්මනටම ගේන්න හේතුව තමයි අපේ channel එකේ කොඳු නාරිටි වගේ ඉන්න අපේ ආදරණීය සබ්ස්ක්‍රයිබර්ස්ලා ලොකු ඉල්ලීමක් කරලා තියෙනවා 2013 රිලීස් වෙච්ච සිංහල හඬකවපු ටර්බෝ මූවි එක යාට අරගෙන එන්න කියලා. ඉතින් පට ගාලා වීඩියෝ එක හැදුවා. ඉක්මනින්ම ඔයාට මේ මූවි එක ප්‍රසන්ට් කරන්න. ඇත්තට මට කලකට මොකක්ද ඔයා තියෙන ප්‍රශ්නේ කියන්න. මම දන්නේ නැහැ. ඇත්තට මේකයි උනේ. මං ඊරයි මහපාර ඉඳලා ඉන්නකොට හිටියා. කවුද දැන් ඉමෙන් යන්නේ? පාටි බෙල්ලා. දැන් පිටත් වෙන්න. වැඩ පින්නන්න පුළුවන්. යන්න පුංචි කොලේ යන්න. මේ පොතල අරන් එනවද? ඉතින් රතගාය හැදිච්ච ගොළු බෙල්ලෙක් ගැන තමයි මේ කතාව තියෙන්නේ. මෙයාට කාර් එකක් ඇතුලේ තියෙන නයිට්‍රස් සහ සුපර් පවර්ස් හම්බ වෙනවා. ඉතින් එයාට ගොඩක් වේගයෙන් එයාගේ ගමන් විමන යන හැකියාව ඒකත් එක්ක හම්බ වෙනවා. ඉතින් අපි හැමෝම දන්න විදිහට මේ කතාව 2013 දී තමයි රිලීස් වෙලා තින්නේ. ඒ වගේම ටීවී එකේ ගියපු සිංහල හඬකවපු ඒ මූවි එකම ඒ වොයිස් එකෙන්ම ඔයාට මම මෙතනදී අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් කතාව දන්නේ නැති අයට පොඩි හැඳින්වීමක් කරොත් මේ කතාවේ ඉන්න ප්‍රධානම චරිතය තමයි ගොළු බෙල්ලෙක්. මේ ගොළු බෙල්ලට හොඳටම රතගාය. එයා හිතාගෙන ඉන්නේ එයා වේගෙන් යන්න පුළුවන් කාර් එකක් කියලා. ඉතින් වඳුරට කණ්ණාඩි අහුණා වගේ මේ ගොළු බෙල්ලට කාර් එකක් වගේ වේගෙන් යන්න පුළුවන් විදියට සුපර් පවර්ස් හම්බෙනවා. ඉතින් වෙනද වගේම ඔයාට මේ මූවි එක ගැන තවත් විස්තර පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ හොයාගන්න පුළුවන්. ඒ වගේම ඒ වල දාලා තියෙන ලින්ක් 2025 කියන පාස්වර්ඩ් එකෙන් අන්ලොක් කරගන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එක මෙතෙන්ට වෙනකම් බලපු ඔයාට ගොඩක්ම ස්තුතියි. ඒ වගේම ප්‍රයිම් සිනෙමැක්ස් අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය අපි මේ channel එකෙන් කරන්නේ සිංහල හඬකවපු පරණ movies, animation movies, original English movies, TV series වගේ ගොඩක් දේවල් ඔයාට අරන් එන එක. ඉතින් ඔයාට පුළුවන් කැමති නම් subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඉතින් තවත් සුපර් මූවි එකකින් හමු වෙමු. අදට ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාට. bye bye.